මේ ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලැබලා හිටියේ නෑ. නමුත් උන්වහන්සේ භාවනා කරන්න මහ වනාන්තරයට ගිය වෙලාවේ මේ උන්වහන්සේගෙත් පෙර අකුසලයක් වෙන්නේ නැති මහා දරුණු යක්ෂයෙක් උන්වහන්සේත් එක්ක වෛර බැඳලා. මේ යක්ෂයා මහිද්దిక කියන මහා බල සම්පන්න අනාගතයේ වෙන දේවල් යම් සීමිත කාලයක් තුල කීමේ හැකියාවක් තියෙන සමහර බල සම්පන්න අයට අනාගතයේ දින කීපයක් එක්ක සතියක් මාසයක් ඉස්සරහට යම් වෙන දේවල් කියන්න පුළුවන්. එතකොට මේ අමනුෂ්‍යයා දේවතාවෙක් වගේ මේ භාවනා කරන භික්ෂුව ඉදිරියේ දවසක් වනාන්තරේ පෙනී හිටියා. එහෙම පෙනී ඉඳලා බොහෝම ගෞරවාන්විතව කිව්වා මේ ස්වාමීනි ඔබ වහන්සේ හෙට දවසේ පිණ්ඩපාතේ වඩිනවා නම් හෙට මේ වෙලාවට මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහැලිනවා. ස්වාමීනි ඔබ වහන්සේ බොහොම පරිස්සමෙන් පිණ්ඩපාතේ වඩින්න. උන්වහන්සේට දැන් මේ දෙවි කෙනෙක් වගේනේ ඇවිල්ලා කියන්නේ දිව්‍ය ස්වරූපේ. ඉතින් උන්වහන්සේ ඒක එච්චර පිළිගත්තා හෝ නැතා හෝ පහෝදා ඒ විදිහටම ඒ මොහොතේම විශාල වර්ෂාවක් ඇදහැළුණා. අන්න එතකොට හිතෙනවා මේ කියපු දේ ඇත්තනේ. මේ දේවතාවට අනාගතේ පේනවනේ. ඊළඟට ඔය වගේම ආයි දවසක් පෙනී ඉඳලා කිව්වා ස්වාමීනි විශාල සුණගක් එනවා. ගස් කඩාගෙන හැලෙන්න පුළුවන්. ඔබ වහන්සේ බොහොම පරිස්සමෙන් වඩින්න. හරියටම මේ වගේම සුණගක් ඇවිල්ලා ගස් කඩාගෙන වැටුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට හිතුණා මේ නම් මහා බල සම්පන්න දේවතාවෙක්. අනේ මගේ ආරක්ෂාවට මට මේ පෙනී ඉඳලා කියන්නේ. මේවා කියන ඒවා ඉතින් එක හරියනවා. දැන් ඔය වගේ එක එක අනාවැකි ගොඩක් කියා හිටියා කියන අනාවැකි හරියනවා. දැන් උන්වහන්සේත් ඉතින් පිණ්ඩපාතේ වඩිනකොට ගමට අර මුණ ගැහෙන දාන විදන අයත් දැන් ඉතින් කාලයක් යනකොට මිනිස්සු එක පුංචි හිතවත්කම් තියෙනවා කොහොමද අහනවා. ඉතින් දැන් උන්වහන්සේ අර අනාගතේ වෙන දේවල් මිනිස්සුන්ට කියනවාද කියන දේ හරියනවා. දැන් මෙහෙම වෙනකොට කාලයක් යනකොට මිනිස්සු අතර මේ පිණ්ඩපාතේ වඩින ස්වාමින් වහන්සේට අනාගතේ පේනවා. උන්වහන්සේ කියන දේවල් හරියනවා. අන්න මිනිස්සු අතර දැන් ගෞරවයක් හිමීම ගොඩ නැගෙනවා. ඒ ගෞරවයත් එක්ක දැන් මිනිස්සු පිණ්ඩපාතේ වඩිනකම් කැලින් එළියට එනකම් සමහරු බලාගෙන ඉන්නවා. ස්වාමීනි මොකද්ද ඉස්සරහට වෙන්නේ? මොකක් හරි වෙනවද මේ අපිට කරදරයක් වෙනවද? වැස්ස වහිනවද? වහින පාටක් නැහැ සුළඟක් එනවද? දැන් ඕවා අහනවා. කියනේවා හරියන. දැන් ඔහොම කාලයක් යනකොට ක්‍රමානුකූලව පරිසරය හැදුනා. කියන අනාවැකි හරියක්. එතකොට අනාවැකි කීපයක් හරි ගිය ගමන් අර යක්ෂයා පෙනී ඉඳලා කිව්ව දවසක් දේවතාවෙක් වගේ ස්වාමීනි තව දින 7කින් රජ්ජුරුව මැරෙනවා කියලා. මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ යන ගමන් අර මිනිස්සුන්ට කිව්වා මේ තව දවස් 7යි කිව රජ්ජුරුවන්ට ආයුෂ තියෙන්නේ. එතකොට මේක මේ දැන් ගමේ කතාව දැන් ඉතින් රජා මැරෙනවා කියලා කිව්වට පස්සේ ඕක මේ මිනිස්සු සද්ද නැතුව ඉන්නේ නැහනේ. මේක ලැබුගින්න වගේ පැතිරුණා. පහවදා වෙනකොට රජ්ජුරුවන්ගේ කනටත් ගියා. රජ්ජුරුව ඉක්මනට කරේ රජ්ජුරුවොත් තමන්ගේ රාජබටු යොදවලා කවුද මේ කෙනා කියලා හොයලා උන්වහන්සේව පහවදාට පහවදා අත්අඩංගුවට ගත්තා. අරගෙන දැන් බලාගෙන හිටියා. ඉස්සල්ලාම දනුවම් කරේ නෑ. කියන දේ හරියනවද කියලා බලාගෙන හිටියා. දෙවෙනි දවස, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි දවස ගෙවුණා.